සදහැවතුනි ඔබ ශ්‍රවණය කරන මෙම ධර්මදේශනාවත් සිත හික්මවාගෙන සිත දමනය කරගෙන උතුම් වූ නිර්වාණය කරා ගමන් කරනු පිණිස පිනති ඔබට මහෝපකාරී වේවා. මේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අප සැම කෙරේ මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත ධීර ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්තමිදං භික්ඛවේ ජීවිකානං යතිදං පිණ්ඩෝල්‍යං අபிසාපෝයං ලෝකස්මින් පිණ්ඩෝලෝ විචරසි පත්තපානීති. මම මාතෘකා කළේ සූත්‍ර දේශනාවක්. ඒ දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයට. ඒ දේශනාවේ නම තමයි පිණ්ඩෝල්‍ය සූත්‍රය. මොකද්ද දේශනාවේ නම? පිණ්ඩෝල්‍ය සූත්‍රය. පිණ්ඩෝල්‍ය කියන වචනේ තේරුම පිඬු සිඟා යාම කියන එකයි. තවත් සරලව කිව්වොත් හිඟා කෑම කියන එක තමයි පිණ්ඩෝල්‍ය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කපිලවස්තුපුර නිග්‍රෝධාරාම කියන මහා විහාරස්ථානයේ වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂු සංඝයා විහාරස්ථානයෙන් පළවා හැරියා. ඔක්කොටම කිව්වා හැම භික්ෂුවක්ම කරුණා කරලා සිවුරුත් අරගෙන පාත්‍රත් අරගෙන නික්මිලා යන්න කියලා. උන්වහන්සේ නියෝගයක් නිකුත් කළා. එක භික්ෂුවක්වත් රැඳෙන්න එපා මේ විහාරස්ථානේ කියලා. මේ භික්ෂූන් වහන්සේලා විහාරෙන් එළවා දැමුවේ බැහැර කළේ කුමන හේතුවක් නිසාද කියලා සූත්‍ර දේශනාවේ සඳහන් වෙලා නැහැ. ඒක කියන්නේ යම්කිසි කරුණක් මුල් කරගෙන භික්ෂු සංඝයා පළවා හැරියා කියලා විතරයි. ඒ කියන්නේ කේන්තියෙන් තරහෙන් නෙමෙයි. ඔක්කොටම කිව්වා හැමෝම නික්මිලා යන්න Tamanට අයිති බඩු භාණ්ඩ සියල්ල අරගෙන මෙහි වාසය කරන්න එපා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් භික්ෂු පිරිස පළවා හැරලා උන්වහන්සේ කිඹුල්වත් නුවර පිණ්ඩපාතේ වැඩම කළා. දානේ වළඳලා ඉවර වෙලා දහවල් කාලය ගත කරන්න දිවා විහරණය කරන්න මහා වනයට වැඩම කළා.
දිවා විහරණය කිව්වහම අපිට මතක් වෙන්නේ දවල්ට හොඳට ආහාර පාන අරගෙන ටිකක් නිදා ගැනීම කියලා. සාමාන්‍යයෙන් දිවා විහරණය කිව්වහම අපේ හිතට එන්නේ ඒක. ඒක අපේ දිවා විහරණය. නමුත් ධර්මයේ සඳහන් වෙන බුද්ධ දේශනාවේ සඳහන් වෙන දිවා විහරණය ඒක නෙමෙයි. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දානේ වළඳලා ටික වෙලාවක් විවේකීව භාවනා යෝගීව වැඩ සිටියා. එක්ක ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් අපහසුයි නම් දකුණු ඇලයෙන් හාන්සි වෙලා ටික වෙලාවක් භාවනා යෝගීව සිටියා. මේක තමයි දිවා විහරණය. නැතු අපි කරන මේ දහවල් කාලා නිදියන එක ඒක යහපත් ක්‍රියාවක් නෙමෙයි. දවල්ට නිදා ගත්තාම ශරීරයේ ලේ ධාතුව පිච්චිලා යනවා. ඊට පස්සේ කායික බලය, ශක්තිය, ජවය දවසින් දවස පිරිහීමට ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔය දියවැඩියාව, කොලෙස්ටරෝල් කියලා අපි කියන්නේ පාලියෙන් කියන්නේ ලෝහිත මේදෝ කියලා ලේවල තෙල්. මේ රෝග දෙක ආරම්භ වෙන හේතු ගොඩක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන හේතුවක් හැටියට දක්වලා තියෙනවා දහවල් නිදා ගැනීම. පැරණි පොත්පත්වල ඒ රෝග දෙකට ප්‍රධාන මූලාශ්‍රයක් විදිහට දක්වලා තියෙනවා. කෙසේ නමුත් කායික ශක්තිය, බලය, ජවය ප්‍රබලව පිරිහෙන්න හේතුවක්, වයසට වඩා ශක්තිය අඩු වෙන්න හේතුවක් වෙනවා දහවල් නිින්ද. ඒක නිසා එය ගැළපෙන්නෙම නැති කාරණාවක්. තථාගතයන් වහන්සේ ටික වෙලාවක් භාවනා යෝගීව වැඩ ඉඳලා උන්වහන්සේ කල්පනා කළා මෙන්න මේ විදිහට. මා විසින් භික්ෂු සංඝයා පළවා හැරිය විහාරස්ථානෙන්. ඒ භික්ෂු පිරිස අතර ඉන්නම අලුතෙන් මහාන වෙච්ච අය. ඒ සූත්‍රයේ පාලි වචනෙන් කියනවා අදුනා ගතා ඉමං ධම්ම විනයං කියලා. මේ ධර්ම විනයට අලුතෙන් ආපු අය ඉන්නවා. ධර්ම විනය කිව්වේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයට අලුතෙන් ආපු අය ඉන්නවා මේ යන්න කියපු භික්ෂු පිරිස අතර. ඉතින් ඒ අලුතෙන් මහාන වෙච්ච පිරිසට බුදුරජාණන් වහන්සේව දකින්න නොලැබුණොත් වෙනස් වීමකටපත් වෙන්න පුළුවන්. සද්ධාව වෙනස් වෙන්න පුළුවන්. හිත වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ශාසනය එපා වෙන්න පුළුවන්. සමහර විට ශක්තිමත් අත්තිවාරමක් නොලැබෙන නිසා ශාසනය තුල හිටියත් නොයෙක් අසත් ධර්මවල යෙදෙන්න පුළුවන්, නොගැලපෙන කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා මම භික්ෂූන්ට අනුග්‍රහ කළ යුතුයි කියලා උන්වහන්සේට හිතුණා. ඒ වෙලාවේ උන්වහන්සේට උපමා දෙකක් වැටහුණා. පළවෙනි උපමාව තමයි පුංචි වසු පැටියෙක් ඉන්නවා. මේ වසු පැටියාට කිරි නැති වෙලා ගියොත් පුංචි කාලේ මව් ඇස්සි දකින්න නැති වෙලා ගියොත් පුංචි කාලෙම මේ වසු පැටියා වෙනසකටපත් වෙනවා. මව් ඇස්සි දකින්න නොලැබුණොත්. අන්න ඒ වගේ තමයි අලුත මහාන වෙච්ච අයට බුදු කෙනෙකුගේ ඇසුර නැති වුනහම වෙනස් වෙන්න පුළුවන්, පිරිහෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි උපමාව. උන්වහන්සේ හිතනවා අලුත පැලවෙච්ච බීජ වර්ග තියෙනවා. බීජ වර්ග කිව්වේ ඇට වර්ග අලුතෙන් හිටවලා පැලවෙච්ච. ඉතින් මේ අලුත පැලවෙච්ච බීජ වර්ග වලට සුදුසු කාලයේ සුදුසු ප්‍රමාණයට ජලය යොදන්නට ඕනේ. සුදුසු කාලේ සුදුසු ප්‍රමාණයට ජලය යදුවේ නැත්නම් මැල වෙලා යනවා. සමහර විට මැරිලා මත් යනවා. අන්න ඒ වගේ තමයි අලුත මහාන වෙච්ච භික්ෂු පිරිසට තථාගතයන් වහන්සේගේ ඇසුර
නැති වුණොත් විනාශයක් වෙනවා කියලා උන්වහන්සේ සිහිපත් කළා. එහෙම සිහිපත් කරනවා සමගම සහම්ප්‍රති කියන මහා බ්‍රහ්මයා, එයා රහතන් වහන්සේ කෙනෙක්. සහම්ප්‍රති බ්‍රහ්මයා කියන්නේ මේ බුද්ධ ශාසනයේ රහත් වෙච්ච කෙනෙක් නෙමෙයි. එතුමන් රහත් ඵලය අවබෝධ කරගෙන තියෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ බණ අහලා. මොකද බ්‍රහ්ම ලෝකවල කල්ප ගාණක් ආයුෂ තියෙනවනේ. ඉතින් සමහර විට එක බ්‍රහ්මයෙකුට බුදුවරෝ ලොකු ප්‍රමාණයක් දකින්න ලැබෙන අවස්ථා තියෙනවා. 4-5 දැක ගන්න ලැබෙන අවස්ථා පවා තියෙනවා. මේ සහම්ප්‍රති කියන මහරහත් ඵලයට පත්වෙච්ච බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේ හිතන සිතුවිල්ල තමන්ගේ හිතින් දැක්කා. ඒ සිතුවිල්ල දැකලා ඉක්මනින්ම බඹලොවින් අතුරුදහන් වෙලා තථාගතයන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. එතුමන් බඹලොව සිට මනුලොවට එන්න ගත වෙච්ච කාලය ඉරිදි බලයෙන් වැඩම කළේ. ඒ කාලය දක්වලා තියෙන සූත්‍රයේ උපමාවකින්. ඒ උපමාව තමයි ශක්ති සම්පන්න මිනිස්සෙක් තමන්ගේ දිගහැරලා තියෙන අත නමන්න ගත වෙන කාලේ වගේ පොඩි වෙලාවකින් බඹලොවේ ඉඳන් බුදුරජාන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. තවත් උපමාවක් කියනවා නමලා තියෙන අත දිගහරින්න ගත වෙනවා නම් යම් කාලයක් ශක්ති සම්පන්න මිනිස්සෙකුට අන්න ඒ වගේ පුංචි කාලයක් ඇතුළත බඹලොවින් අතුරු දහන්ව තථාගතයන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා උන්වහන්සේ ඉදිරියේ උතුරු සළුව ඒකාංශ කරලා පොරව ගත්තා. බ්‍රහ්ම රාජයෝ උතුරු සළුවක් පොරවනවා. උතුරු සළුව කියලා කියන්නේ උඩුකය වසා පොරවන රෙදි කඩකට කියන නමක්. මොකද ඉස්සර මිනිස්සුත් උතුරු සළුවක් භාවිතා කළේ. ඒ කාලේ දැන් තියෙන ඔය ෂර්ට් වර්ග, ටී-ෂර්ට් වර්ග ඒවා තිබුණේ නැහැ. රාජවංශිකයෝ විතරක් විශේෂිත 70ක් ඇඳ පිරිමි රාජවංශිකයෝ විතරක්. ඒ ඇඳලා ඒ අය සළුවක් පොරවගෙන හිටියේ. නැත්නම් සළුවක් බෙල්ල දෙපැත්තට දාගෙන හිටියේ. අනෙක් මිනිස්සු ඔක්කොම උරහිස් දෙකම වැහෙන්න රෙද්දක් පොරවාගෙන හිටියා. සහම්ප්‍රති බ්‍රහ්මයාත් එහෙමයි. හැබැයි ගරු කරන්න සූදානම් වෙනකොට යම් කෙනෙකුට අර උතුරු සළුව ඒකාංශ කරලා පොරව ගන්නවා. ඒකාංශ කරලා පොරව ගන්නවා කියන්නේ වම් උරහිස විතරක් වැහෙන විදිහට උතුරු සළුව පොරවා ගන්නවා. ඉතින් එහෙම ඒකාංශ කළා පොරවගෙන තථාගතයන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සක සිටියා. එකත් පස්සක වාඩි වුණා නෙමෙයි. එකත් පසක සිටියා. දෙවිවරු බ්‍රහ්මයෝ කිසිම දිනයක තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා එක්ක ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ආවොත් ඇවිල්ලා වාඩි වෙන්නේ නැහැ. මොකද වාඩි වෙන්නේ නැත්තේ? එයාලා වාඩි වෙන්න හිතනකොටම ආසනයක් පහළ වෙනවා එයාලගේ පින්බලය නිසා. ඉතින් ආසනයක් පහළ වුණොත් ඒක දිව්‍ය ආසනයක්. ඒ දිව්‍ය ආසනයක් මත වැඩ සිටින එක අගෞරවයක්නේ. ඒ නිසා වාඩි වෙන්නේ නැහැ. ඒ අය වාඩි වෙන්නේ නැතුව හිටගෙන කතා කරන්නත් අමාරු නිසා උක්කුටිකයෙන් ඉන්නවා. උක්කුටිකයෙන් කියන්නේ වාඩි වෙනවා කකුලේ ඇඟිලි ටික විතරක් බිමට තියලා. අපිටත් පුළුවන් එහෙම වාඩි වෙන්න. ඇඟිලි ටික විතරක් බිමට තියලා ඇඟිලි වලට විතරක් බර දීලා වාඩි වෙනවා. යටිපතුල බිම තියන්නේ නැතුව. ඒකට කියනවා අපි උක්කුටිකයෙන් වාඩි වීම කියලා. ඔය කෙනෙක් මහාන කරනකොටත් උක්කුටිකයෙන් වාඩි කරවලා තමයි පැවිදි කරන අවස්ථාවේ සිල් සමාදන් කිරීම කටයුතු පැවිද්ද ලබා දීම කටයුතු සිදු කරනු ලබන්නේ. ඉතින් සාම්ප්‍රති බ්‍රහ්මයා උක්කුටිකයෙන් වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා ඒව මේතං සුගතෝ
ඒව මේවං භගවෝ ඒව මේවං භගවා කියනවා සුගතයන් වහන්සේ ඔබ වහන්සේ හිතපු දේ එසේමයි. ඒ උන්වහන්සේ හිතුවනේ යමක් ඒක ඒ විදිහමයි. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සිතුව දේ එසේමයි. ඔබ වහන්සේ භික්ෂු සංඝයා එළවා දැමුවා. එහි ඉන්නවා නවක භික්ෂූන් වහන්සේලා අලුත මහාන වෙච්ච අය. එයට තථාගතයන් වහන්සේගේ දර්ශනය අත්‍යවශ්‍යයි. ඒ නිසා අතීතයේ යම්සේ අනුග්‍රහ කළා නම් භික්ෂු පිරිසට දැනුත් අනුග්‍රහ කරන්න කියලා ඉල්ලීමක් කළා වන්දනා කරලා. උන්වහන්සේ නිහඬව ආරාධනාව පිළිගත්තා. සහම්ප්‍රති බ්‍රහ්මයා තථාගතයන් වහන්සේට වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලා අතුරුදහන් වුණා. ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ අපේ තියෙන පැරණිම වන්දනා ක්‍රමය. ඒ තමයි ගරු කළ කෙනෙකුට හෝ ගෞරව කළ යුතු චෛත්‍ය බෝධිය ප්‍රතිමාව ආදියට හෝ වඳින විට මුලින්ම වන්දනා කරනවා. ඒ කියන්නේ පසඟ පිහිටුවා වඳිනවා, දන ගහලා වඳිනවා කියලා කියන්නේ. වන්දනා කරලා ඊට පස්සේ දකුණු අත චෛත්‍යයට නම් වඳින්නේ චෛත්‍ය දෙසට යන විදිහට ඒ චෛත්‍ය වටේ ප්‍රදක්ෂිනා කරමින් නැත්නම් ඇවිදිමින් වඳිනවා. අනුරාධපුර යුගයේ ලියවෙච්ච පොතක මෙහෙම සඳහන් වෙනවා ඒ වඳින හැටි. සිංහලෙන් ලියවෙච්ච පොතක පාදොවෑ හමදනා මුසුන්ගෙන දීමෙනු බුදුන් කරා එළඹෙනු වක්කූ හේයින් දා ගැබට එළඹ. ඔන්න චෛත්‍ය ළඟට යන්න ඕනි හැටි. පාදෝවණය කරගන්න ඕනි, කකුල් දෙක පිරිසිදු කරගන්න ඕනි චෛත්‍ය ළඟට යන්න ඉස්සෙල්ලා. ඉස්සර චෛත්‍ය ළඟ පාදෝවණය කරගන්න පහසුකම් සලසලා තිබුණා. බලන්න මෙහි චෛත්‍ය හදලා තියෙන්නේ පැරණි චෛත්‍යයක් තිබිච්ච තැනකනේ. එතන උනත් පොඩි පොකුණක් හදලා තියෙනවානේ. පැරණි රජ දවස් හද පොකුණක් දැනුත් තියෙන්නේ. පාදෝවණය කරගන්නේ හදලා තියෙන්නේ. ඊට පස්සේ චෛත්‍ය මළුවට යනකොට හමදනා මුසුන්ගෙන අමදින්න අවශ්‍ය ඉදල් කොහු ආදියත් අරගෙන යන්න ඕනේ. දීමෙනු බුදුන් කරා එළමෙනු වක්කූ හේයින් ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා කියන අදහසින්ම යන්න ඕනි චෛත්‍ය ළඟට. බෝධියට ගියත් එහෙමයි, විහාරයට ගියත් එහෙමයි. මම මේ යන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට කියන උදාර චේතනාවෙන් උදාර අදහසින් ගමන් කළ යුතුයි. ගමන් කරලා තමන්ට පූජා කරන්න යමක් තියෙනවා නම් මල් පහන් ආදී යමක් එය පූජා කළ යුතුයි පළමුවෙන්ම. ඉතින් මල්ලාසන ආදී අපිරිසිදුයි නම් බැලි මලු ආදී අපිරිසිදුයි නම් මුලින් ඒවා පිරිසිදු කරලා ඉන්න ඕනේ. ඒවා පිරිසිදු කරලා ඉවර වෙලා පූජා කළ යුතු දේ පූජා කරනවා. හැබැයි පිරිසිදු කරනකොටත් ක්‍රමයක් කියලා තියෙනවා. ඒ කියන්නේ මිදුල් ළම දිනකොට කොහොමද මොකද්ද ක්‍රමේ? ඒකේ කියනවා හැමද දෙස බලා දස නොබලා අනුන්හා නොබැන. අමදින පැත්ත බලාගෙන ඉන්න, දස නොබලා දස දිසා බලන් එපා. දස දිසා කිව්වේ වටපිට බලන් එපා. අනුන්හා නොබැන අනිත් අය එක්ක කතා කරන්න එපා. චෛත්‍ය මළුවක් බෝධි මළුවක් හැමදිනකොට නව අරහාදී බුදුගුණ සිහි කොට නව අරහාදී බුදුගුණම හිත හිතා අර ඉතිපිසෝ ගාථාවේ සඳහන් වෙන අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියලා කියන්නේ ඒ බුදුගුණ නමයම හිත හිතා මිදුල ඇමදීම කරන්නට ඕනි. එහෙම ඇමදලා ඉන්පසු අත්පාදිය දෝවණය කරගෙන පූජා කරන්න යමක් තියෙනවා නම් පූජා කරනවා. පූජා කළා ඉවර වෙලා තමන්ගේ අත චෛත්‍ය පැත්තට යන විදිහට ගමන් කරනවා චෛත්‍ය වටේ. එසේ ගමන් කරන විට
මහා චේතියක් නම් ලොකු චෛත්‍යයක් නම් තැන් 4ක නැවතිලා වැඳිය යුතුයි. තැන් 4ක නැවතිලා පසඟ පිහිටුවා වන්දනා කළ යුතුයි. තැන් 4කදී චෛත්‍ය වටේ කරවුමක් ගිහින් එනකොට 4 තැනක වැඳලා තියෙන්නට ඕනේ. මධ්‍යම ප්‍රමාණයේ චේතියක් නම් තැන් 8ක සිට වන්දනා කළ යුතුයි. තැන් 8ක දන ගහලා වඳින්න ඕනි. අපිට තේරෙන විදිහට කිව්වොත් පසඟ පිහිටුවා වැඳීම. පුංචි චෛත්‍යයක් නම් 16 තැනක සිට වැඳිය යුතුයි. ඒ කියන්නේ අපේ පන්සලක එහෙම තියෙන චෛත්‍යයක් නම් අපි 16 තැනක වන්දනා කරන්න ඕනි දන ගහලා ඒ චෛත්‍ය වටේ. අන්න ඒ තමයි පැරණි ප්‍රදක්ෂිනා කිරීමේ ක්‍රමය. ඉතින් ඒක අපේ ශාසනික ක්‍රමේ බුද්ධ කාලේ ඉඳන් මෙන බුදුන් වඳින විශිෂ්ට ක්‍රමයක් ඒක. සහම්ප්‍රති බ්‍රහ්මයාද ප්‍රදක්ෂිනා කරලා නික්මිලා ගියා. උන්වහන්සේ තථාගතයන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කළා. වැඩම කරලා ප්‍රාතිහාර්යයක් දැක්කුවා. ප්‍රාතිහාර්යයක් දැක්කුවා කියන්නේ යමක් මවල පෙන්නුවා නෙවෙයි. නමුත් භික්ෂූන් වහන්සේලා එන විදිහේ ප්‍රාතිහාර්යයක් දැක්කුවා නැවත විහාරස්ථානෙට. අර ගමන නතර කරලා ආපහු වෙන විදිහට. උන්වහන්සේගේ අදිෂ්ඨානයක් ඒ කිරිදි බලයෙන් කරපු. ඒ අය එන්නේ නිකන් නෙවෙයි. ඒ සූත්‍රයේම කියනවා සාරජ්‍යමානා කියලා. සාරජ්‍යමානා කියුවේ බයටපත් වුණා වගේ පැමිණෙන විදිහට. ඒ කියන්නේ බොහොම ගෞරවයෙන් බයෙන් වගේ එන විදිහට 이르දි ප්‍රාතිහාරයක් පෑවා. එයි අපි වැරද්දක් කළාම බයෙන් වගේ නේ ආපහු එන්නේ. ඒ විදිහට මෙන්න 이르දි ප්‍රාතිහාරයක් දැක්වුවා. ඉතින් එක නම දෙනම බැගින් බොහෝම නිහඬව බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා වාඩි වෙනවා. එක්කෙනා දෙන්න බැගින් ඇවිල්ලා උන්වහන්සේගේ අදිෂ්ඨානය නිසා හැමෝම ඇවිල්ලා වාඩි වුණා. හැමෝම නිහඬව ඉන්නවා බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන දෑත් එකතු කළා වැඳගෙන ඉන්නවා හැම කෙනෙක්ම. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට මෙන්න මේ විදිහට දේශනා කළා. අන්තමිදං භික්ඛවේ ජීවිකාණං යතිදං පිණ්ඩෝල්‍යං. උන්වහන්සේ දේශනා කළා මහණෙනි ජීවිකාවන් අතර, ජීවිකාවන් කියන්නේ රැකියාවන්, ජීවත් වෙන්න කරන රැකියාවන් තියෙනවා. ඒ රැකියාවන් අතර අන්තය තමයි පිණ්ඩෝල්‍යං. ඒ කියන්නේ හිඟා කෑම. ජීවත් වෙන්න කරන රැකියාවන් අතර තියෙන අන්තය. අන්තය කිව්වේ කෙලවරේම තියෙන රැකියාව. පහත්ම රැකියාව තමයි හිඟා කෑම කියලා කියන්නේ. ජීවත් වෙන්න කරන ජීවිකාවන්ගෙන් තියෙන පහත්ම එක තමයි හිඟා කනවා කියන්නේ කියලා උන්වහන්සේ දේශනා කළා. ඊළඟට උන්වහන්සේ කියනවා අபிසාපෝයං ලෝකස්මින් පිණ්ඩෝලෝ විචරසි පත්තපානීති. මේ ලෝකයේ මිනිස්සු නින්දාකරන්න, අපහාසකරන්න, අගෞරව කරන්නත් කියනවලු ඔయిత වැඩිය හොඳයි කබලක් අතට අරගෙන හිඟා කාපන් කියලා. මිනිස්සු එහෙම කියනවා. කබලක් අරගෙන කියන එක කිව්වේ නැතත් දැන් එහෙම එච්චර කියන අඩොයි. එහෙම කිව්වේ නැතත් කියන ඔయిత වැඩිය හොඳයි හිඟා කාපන් කියලා. නැත්තම් ඔయిత වඩා හොඳයි හිඟා කනවනම් එහෙම කියලා දැනටත් මිනිස්සු කියනවා. කෙනෙකුට නින්දාවක් කරන්න, අපහාසයක් කරන්න, අගෞරවයක් කරන්න, නැත්නම් යමක් තේරුම් කරලා දෙන්නත් එහෙම කියනවා. ඕක වැරදි කියන එක. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළ මිනිස්සු එහෙමත් කියනවා නින්දා අපහාස කරන්නත් අයට පිරිසට. ඊළඟට උන්වහන්සේ වදාලා මේ ශාසනයේ පැවිදි වෙච්ච අය බැසගෙන තියෙන්නේ අන්නේ පහත් ජීවිකාවට. මොකද බුද්ධ ශාසනයේ මහාන වෙච්ච හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම අතීතයේ වැඩ සිටි ඔක්කොම ස්වාමින් වහන්සේලා වර්තමානයේ ලෝකයේ පුරාම වැඩ සිටින පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මේ ශාසනය යම් තාක් කල් ලෝ තුල පවතීද
ඒ තාක්කල් මේ සසුනේහි පැවිදි වෙන සෑම ස්වාමින් වහන්සේ කෙනෙක්ම අන්නේ ජීවිකාව තෝරාගත්ත පිරිසක්. හිඟා කෑම කියන ජීවිකාව තෝරාගත්ත පිරිසක්. ඉතින් අපේ රටේ හිඟා කෑම කියලා කියන්නේ නැතුව අපේ රටේකට වචනය ගෞරවනීය වචනයක් විතරක් යොදලා තියෙනවා. පිණ්ඩ පාතේ වැඩම කිරීම කියලා. ඇත්තම තේරුම හිඟා කෑම තමයි. නමුත් අපේ රටේ හැම දෙයකටම ගෞරවනීය වචනයක් තියෙනවනේ. හාමුදුරු කෙනෙක් යනවට එනවට කියන්නේ වැඩම කරනවා. වාඩි වෙනවට කියන්නේ වැඩ සිටිනවා. නිදා ගන්නවට කියන්නේ සැතපෙනවා. කනවට කියන්නේ වළඳනවා. ඔය විදිහට හැම එකටම සාසන වචනයක් බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ දඹදිවවත් තිබුණේ නෑ එහෙම ගෞරවනීය සාසනික වචන. දැනටත් බුදුදහම ලෝකේ රටවල් කීපයක තියෙනවනේ. අපේ රටටත් වඩා උසස් විදිහට බුදුදහම ඔය බුරුම රාජ්‍යය තායිලන්තේ වගේ රටවල් වල අපිටත් වඩා භික්ෂූන් වහන්සේලා හැම වැඩ ඉන්නවා. අපේ මේ 36000ක් විතර භික්ෂු පිරිසක් ඉන්නේ බොහොම පුංචි භික්ෂු පිරිසක් අපේ ලංකාවේ වැඩ ඉන්නේ 36000කට ආසන්න භික්ෂු පිරිසක්. ඒ වගේම තායිලන්තේ බුරුමේ වගේ ගියාම සමස්ත බුරුමේ ගත්තොත් සමස්ත ජනගහණයෙන් 8න් 1ක් භික්ෂූන් වහන්සේලා 8න් 1ක් භික්ෂූන් වහන්සේලා ලක්ෂ ගාණක් භික්ෂු පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ සෑම 8 දෙනෙකුටම එක භික්ෂුව බැගින් ඉන්නවා. භික්ෂූන් වෙන්ස් කළොත් එහෙම ජනගහණයට අනුව බුරුම රාජ්‍යය තුල අපි මහා ලොකු බෞද්ධ රටක් විදිහට කතා කළාට අපි ඉන්නේ තේරවාදී බෞද්ධ රටවල් වලින් තුන්වෙනි තැන කිව්වට අන්තිම තැන කියලායි කියන්න ඕනේ. මොකද තේරවාදී ප්‍රධාන බෞද්ධ රටවල් 3යි. ලංකාව, තායිලන්තය, බුරුමෙට දැන් මියන්මාර් කියලා කියන්නේ. ඔය අරුණහම ඉතින් ඉන්දියාවේ ස්වාමින් වහන්සේලා ටික දමක් වැඩ ඉන්නවා. අපේ රටට නම් වැඩි ඉන්නවා. අර අපිට දකින්න නොලැබුණාට ඒත් ඉතින් පිළිවෙලක් ඇතුව ශාසනය පවතින්නේ නැහනේ. නමුත් ප්‍රධාන ওই රටවල් තුනේ තමයි ඔය වියට්නාමේ ස්වාමින් වහන්සේලා තේරවාදී භික්ෂුන් ටික නමක් ඉන්නවා. තව රටවල් කීපයකත් කාම්බෝජයේත් වැඩ ඉන්නවා තේරවාදී භික්ෂුන් වහන්සේලා. ලාओසියෙත් වැඩ ඉන්නවා. ඉන්දුනීසියාවෙත් තේරවාදී දහම ටිකක් තියෙනවා. නමුත් පිළිවෙලකට බුදුදහම තියෙන්නේ අර ප්‍රධාන රටවල් තුනෙන්. ඒ රටවල් තුනෙන් ගත්තොත් නම් අපි තුන්වෙනි තැන ඉන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනි කාරණාවක්. මොකද අනික් රටවල් වල 98%යි බෞද්ධ, 96%යි බෞද්ධ. ඒ ප්‍රතිශතවල තමයි ඒ රටවල් ඉදිරියෙන් ඉන්නේ. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ පහත් ජීවිකාවට තමයි මේ භික්ෂු පිරිස බැසගෙන තියෙන්නේ. ඒ කියන්නේ ජීවත් වෙන්න තෝරගෙන තියෙන මේ පහත්ම ජීවිකාවක් නැත්නම් හිඟා කෑම කියන ජීවිකාවක්. උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ පහත් ජීවිකාව තෝරාගත්තේ රජවරුන්ට බයේ නෙමෙයි. මහාන වෙලා ඉන්නේ රජවරු දඬුවම් කරයි කියලා රජවරුන්ට බයේ නෙමෙයි. එක්ක රජයට අහු වෙයි කියලා රජවරුන්ට බයේ නෙමෙයි. මම මේ වගේ අපරාධ කළා තියෙනවා. මම ගෙදර හිටියොත් රජයට අහු වෙයි. ඒක නිසා සිවුරක් දාගෙන මහාන වෙන්න ඕනේ. එතකොට රාජ්‍ය ආරක්ෂක නිලධාරීන්ට මාව හොයාගන්න බැරි වෙනවා. එහෙම කළා මහාන වෙලා නෙමෙයි රජයට බයෙන්. අද කාලේ කිව්වොත් අපරාධයක් කරලා අහුවෙන්නේ නැතු ඉන්න මහාන වෙලා නෙමෙයි රජයට බයෙන්. න චෝර භීතිකා හොරුන්ට බයේ මහාන වෙලත් නෙමෙයි. පාතාල මංකොල්ල කරුවන් ඒ වගේ අයට බයේ මහාන වෙලා නෙමෙයි. ඊට පස්සේ දේශනා කළා න ඉනට්ඨා ණය ගෙවා ගන්න බැරුව මහාන වෙලත් නෙමෙයි. ණය ගෙවන්න මුදල් හොයන්න ක්‍රමයක් පිණිස ණය ගෙවා ගන්න බැරුව මහාන වෙලත් නෙමෙයි. න භයට්ටා බයක් නිසා මහාන වෙලත් නෙමෙයි. බයට මහාන වෙලත් නෙමෙයි. ඊළඟට දේශනා කළා මේ අය මහාන වෙලා තියෙන්නෙම
අපේ ඉපදීම කියන දුකට අහු වෙච්ච පිරිසක්. අපේ වයසට යාම කියන දුකට හසු වෙච්ච පිරිසක්. අපි ලෙඩවීම කියන දුකට හසු වෙච්ච පිරිසක්. අපි මරණයටපත් වීම කියන දුකට හසු වෙච්ච පිරිසක්. අපි ශෝක කියලා හඳුන්වන හැඬීමෙන් නිදහස් වෙච්ච නැති පිරිසක්. පරිදේව කියලා හඳුන්වන වැළපීමෙන් නිදහස් වෙච්ච නැති පිරිසක්. දුක්ඛ කියලා හඳුන්වන කායික දුකෙන් නිදහස් වෙච්ච නැති පිරිසක්. දෝමනස්ස කියලා හඳුන්වන මානසික දුකෙන් නිදහස් වෙච්ච නැති පිරිසක්. උපායාස කියන කායික මානසික දැඩි වෙහෙසෙන් නිදහස් වෙච්ච නැති පිරිසක්. ඉතින් මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්නේ කවදාද කියලා හිතලා ඒ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් විදිහට තමයි බුද්ධ ශාසනයේ මහාන වෙලා තියෙන්නේ. එහෙම නැතුව ආජීවය පිණිස නෙවෙයි. ආජීවය කියන්නේ ජීවත් වීම පිණිස, කෑම පිණිස. අපි කියන්නේ බඩගෝස්තරය කියලා පහත් වචනයෙන්. බඩගෝස්තරය පිණිස නෙවෙයි මහාන වෙලා තියෙන්නේ. මේ දුක තේරුම් අරගෙන දුකෙන් නිදහස් වීම පිණිසයි කියලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු පිරිසට පැහැදිලි කළා දුන්නා. ඉන්පසුව උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි අකුසල විතරක තුනක් තිබේ. ඒක ගිහි පැවිදි හැමෝටම ඇති වෙන අකුසල විතරක තුනක්. විතරක කියලා කියන්නේ සිතුවිලි කියන එකයි. නැත්තම් කල්පනා කරන දේවල්, හිතන දේවල්, හිත තුල පහළ වෙන හැඟීම්, අදහස්, මේවට තමයි අපි විතරක කියලා කියන්නේ. අකුසල විතරක තුනක් තිබෙනවා. මොනවද අකුසල විතරක තුන? කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. පළවෙනි එක තමයි කාම විතරක. කාම විතරක කියන්නේ මොනවද? මේ ලෝකේ තියෙනවා ලස්සන, සුන්දර, මිහිරි ඇසට පෙනෙන රූප තියෙනවා. කනට ඇහෙන ශබ්ද තියෙනවා. නාසයෙන් ආග්‍රහණය කරන ගඳ සුවඳ තියෙනවා. දිවෙන් රස විඳින රසයන් තියෙනවා. කයින් ලබන පහස තියෙනවා. සුන්දර මිහිරි දේවල් තියෙනවා ලෝකේ. ඉතින් මෙන්න මේවා සම්බන්ධව ඇතිවෙන සිතුවිලි වලට තමයි කියන්නේ කාම විතරක. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැන තණ්හාවෙන් යුතුව සිතනවා, ඇලීමෙන් යුතුව සිතනවා, බැඳීමෙන් යුතුව සිතනවා. ඒවා තුල හිතින් බැසගෙන හිතනවා. ඒවා තුල හිතින් ජීවත් වෙමින් හිතනවා. ඒවත් එක්ක එකට මිශ්‍ර වෙමින් හිතනවා. මේකට අපි කියනවා කාම විතරක. තවත් විදිහකින් කියවොත් කාම වස්තුන් කියන්නේ මේ ගෙවල් දොරවල් වලට, ඉඩකඩම් වලට, මිල මුදල් වලට, ස්වාමියාට, භාර්යාවට, දූ දරුවන්ට, මව්පියන්ට, නෑදෑයන්ට, යාන වාහන වලට, වතු පිටි වලට, රැකියාවට, අඳුම් පැළඳුම් වලට, කෑම බීම වලට, මේවට තමයි කාම වස්තුන් කියලා කියන්නේ. ගිහි අයට අයිති යම් තාක් දේවල් තියෙනවා නම්, භෞතික දේවල්, ඒ භෞතික සෑම දෙයක්ම කාම වස්තුවක්. පැවිද්දන්ට අයිති කියලා භෞතික දේවල් තියෙනවා නම්, ආවාසයද, පන්සලද, ගොඩනැගිලිද, දායකයෝද, ඉඩකඩන්ද, මේ ඔක්කොම මොනවද? ඒ ඔක්කොම මේ පැවිද්දන්ගේ කාම වස්තු. පන්සලේ තියෙන ඇඳන්ද, පුටුද, මේසද, කොට්ටද, මෙට්ටද, පැදුරුද, ඇඳ ඇතිරිලිද, හැම දෙයක්ම, පාපිස්සි ඉඳන් හැම දෙයක්ම පැවිද්දන්ට තියෙන කාම වස්තුන් නැත්තටම. මේ කාම වස්තුන්, මේ වස්තුන් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒ වස්තුන් ඔක්කොම නැති වුණත් යම් තරමකටවත්, අවශ්‍ය ප්‍රමාණයකටවත් අපි ඔක්කොටම ඒවා
තියෙන්නට ඕනි. ඒ වස්තු තිබීම වැරදි කියලා නෙවෙයි මේ කියන්නේ. නමුත් අපි ඒවා කෙරෙහි පුදුමාකාර ඇලීමක් තියෙනවානේ, බැඳීමක් තියෙනවා, ආසාවක් තියෙනවා, තණ්හාවක් තියෙනවා. ඒ සමග හිතින් මිශ්‍ර වෙලා ඉන්නේ, ජීවත් වෙන්නේ ඒ තුල බැසගෙන. ඉතින් ඒවා පිළිබඳ තණ්හාවෙන් ආසාවෙන් කල්පනා කරනවා නිතර. අන්නේ කල්පනා කරන සෑම සිතුවිල්ලක්ම කාම විතරක කියලා හඳුන්වනවා. එහෙම හිතා ඉන්න වෙලාවක මැරුණොත් එහෙම හොඳ තැනක ඉපදෙන්නේ නැහැ. එක්ක නිරය, එහෙම නැත්නම් තිරිසන් අපාය, එහෙම නැත්නම් പ്രേත ලෝකය, නැත්නම් අසුර අපාය. කාම විතරක සිතමින් ඉන්න මොහොතක මැරුණොත් කෙසේවත්ම හොඳ තැනක ඉපදෙන්නේ නැහැ. ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත්. මොකද කාම විතරක කියන අකුසල විතරකයක්. අකුසලයක් නිසා සුගතියක ඉපදෙන්නේ නැහැනේ කිසියම් කෙනෙක්. ඒක නිසා කාම විතරක හිතමින් ඉන්නකොට මැරුණොත් හරිම අවාසනාවන්තයි පරලෝක ජීවිතය ඇත්තටම. දැන් අපිට හිතෙන්නේ පාටියකට ගිහිල්ලා සින්දු කියලා විනෝද වෙලා කාම විතරකත් එක්කම ඉන්නේ, රසට කාලා බීලා අන් අයගේ අත් අල්ලගෙන නටලා ගොඩක් දේවල්. ඒ අතරේ සතුටෙන් ඉන්න වෙලාවේ මැරෙනවා. heart attack එකක් හැදිලා. පපුව කැක්කුමයි කියන කොටත් අත තියාගන්න කොටත් මැරිලා. අපි හිතන්නේ හරිම වාසනාවන්තයි, බොහොම සතුටෙන් ප්‍රීතියෙන් මැරුණේ. ඇත්තටම මැරිච්ච විදිහ නම් වාසනාවන්තයි. දැක්කාම හිතනවා අපිටත් එහෙම මැරෙන්න තියෙනම් හොඳයි කියලා. මරණේ වාසනාවන්ත වුණාට උපත වාසනාවන්තයි. හොඳ තැනක ඉපදෙන්නේ කොයිද? කාමසිතුවිලි හිතේ හිතා ඉඳලා මැරිලා. නිරේ ඇත්තේ. නිරේට යන්න බැරි වුණා නම් තිරිසන් අපාය ඇති. තිරිසන් අපායට යන්න බැරි වුණා නම් පෙරේතෙක් වෙලා ඇති. එතනින් මෙහාට එන්න තැනක් නැහැ. මනුස්ස ලෝකෙට එන්න බෑ. දිව්‍ය ලෝකයකට යන්න බෑ. කාම විතරක වලින් කවුරු මැරුණත් හොඳ තැනක ඉපදෙන්නේ නැහැ. ගිහියෙක් මැරුණත් දුගතියේ, පැවිද්දෙක් මැරුණත් දුගතියේ. කාම විතරක වලින් මැරුණොත් එහෙම. ඊළඟ අකුසල විතරකය තමයි ව්‍යාපාද විතරක. ව්‍යාපාද විතරක කියන්නේ තරහ සිතුවිලි. කොච්චර තරහ සිතුවිලි ඉපදෙනවද ඔබේ හිත තුල, මගේ හිත තුල? ඔබත් මමත් අපේ හැමෝගෙම හිත තුල කොච්චර තරහ සිතුවිලි ඉපදෙනවද කියලා හිතන්න. මේක අනාගාමී වෙනකම්ම නවතින්නේ නැති ක්‍රියාදාමයක්. ඔය තරහ කියන එක සම්පූර්ණයෙන් නැති වෙන්නේ අනාගාමී ඵලයටපත් වුණාම. එතකම්ම නැති වෙන්නේ තරහ කියන එක. අනාගාමී වෙනකම්ම පවතිනවා ව්‍යාපාදේ නැත්තම් තරහ. ඒ වුණාට අපිට පුළුවන් යම් පමණකට මේ ව්‍යාපාදයේ මේ තරහ පාලනය කරගන්න. අඩු ගානේ තරහ ඉපදෙන වාර ගණන අඩු කරගන්න පුළුවන් නම් දවසකට උපදින වාර ගණන, එහෙම වුණොත් අපේ වාසනාවක්. නැත්තම් තරහෙන් ඉන්න වෙලාවක මැරුණත් අකුසල විතරක නිසා ඊටාම දරුණු තැනක ඉපදෙන්නේ. බලන්න බිම්බිසාර මහරජතුමා පුතා විසින් රාජ්‍ය බලය ලබා ගන්න කියලා අර පාපතර මිත්‍යා දෘෂ්ටිකයෙකුගේ ඉගැන්වීම මත පියතුමාව හිර කළා තැබුවනේ මහා දන්වැලකින් බැඳලා. ඒ දන්වැල දැනටත් තියෙනවා ඉන්දියාවේ සාරානා කෞතුකාගාරයකේ. කෞතුකාගාරේ නම මට හරියට මතක් වෙන්නේ නැහැ. ඒක නිසා මං කියන්න ගිහින් කිව්වේ නැත්තේ. ඒ මහා දන්වැලක්, ඒ දන්වැලේ කොටස් තාම තියෙනවා ඉන්න සංරක්ෂණය කරලා. එතුමා බැඳලා තියපු තැනක් තියෙනවා තාම. මේ සිරකුටි අත්තිවාරම තියෙනවා ඉන්දියාවේ තාම දකින්න. මහා දන්වැලක්. ඒක සතෙක් බැන්දත් ඒ සතාට ඇවිදින්නත් බෑ. ඒක ඔසවගෙන එච්චර ලොකු පුරුක් තියෙන මහා දන්වැලක්. අලි බඳින්න වගේ භාවිතා කරන අපි අද අලි බඳින්නවත් එච්චර ලොකු පුරුක් සහිත දන්වැලක් භාවිතා කරන්නේ නැතුව ඇති. ඒ වගේ ලොකු දන්වැලක් එක. ඉතින්
මෙහෙම වද දුන්නා පියතුමාට. හැබැයි පියතුමා සෝතාපට්ටි ඵලයටපත් වෙලානේ හිටියේ. සෝතාපට්ටි ඵලයටපත් වුණාට තරහ නැති වෙන්නේ නැහැ. හැබැයි සෝහන් වෙච්ච කෙනෙක් අපායක ඉපදෙන්නෙත් නැහැ. අපායන අකුසල් නැති කරලානේ. ඒ වුණත් බොහොම දුක්ඛිතව තමයි අවසානය සිදු වුණේ. බොහොම මානසික පීඩා සහිතවත් එක්ක ජීවිතේ ගත වුණේ. අයි තමන්ගේ පුතෙක් මෙහෙම කරන්නේ කියලා හිතනවනේ ඇත්තටම. ඉතින් එහෙම මරණයට පත්වල එතුමා යාම කියන දෙව්ලොව ඉපදුනා ආර්ය පුද්ගලයෙක් නිසා. ඉපදුනාට යක්ෂයෙක් වගේ ලොකු ඇස් දෙකක් තියෙන්නේ. එළියට ආපු දල දෙකක් තියෙනවා යක්ෂයෙකුට වගේ. බලන්න බැරි තරම් රෞද්‍ර පෙනුමක් මූණේ මුළු ශරීරයේමත් තියෙනවා බිම්බිසාර කියන දිව්‍ය පුත්‍රයාගේ. බුදුරජාන් වහන්සේ හමු වෙන්න පසුව ඇවිල්ලා තියෙනවා. එච්චර දරුණු පෙනුමක් ඇවිල්ලා තියෙනවා. මාර්ගඵලයක් ලැබලා හිටියත් අන්තිම කාලේ තරහෙන් වෛරෙන් හිටපු හන්දා පෙනුම දුර්වර්ණ වුණා. බලන්න ධර්මාශෝක රජතුමා අන්තිමට ඇඳක නිදාගෙන ඉන්නව ගොඩක් අමාරුයි. කාන්තාවක් තල්ලත්තක් කරගෙන පවන් සලනවා. තල්ලත්ත බැරි වෙලා ඇඟේ හැපුණා. රජතුමාට කේන්ති ගියා මේ ගැහණිය මගේ ඇඟේ තල්ලත්ත වැද්දුවා නේද? උඹ කවුරු කියලාද හිතන් ඉන්නේ? මේ වගේ රජ කෙනෙක්ගේ ඇඟේ තල්ලත්තක් වද්දවන්න තරහ සිතුවිලි වලින් ඒ කාන්තාව කෙරෙහි වෛර සිතුවිලි වලින් ඉන්න අතරතුර මැරුණේ. මැරිලා හිටන් පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන පෙරේතෙක් වෙලා ඉපදුනා. අපි කියන්නේ පිඹුරෙක් වුණා කියලා. පිඹුරෙක් වුණේ නැහැ ඇත්තටම. පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන ප්‍රේතයෙක් වෙලා උපත ලැබුවා. අන්න බලන්න තරහ සිතුවිලි වලින් මැරුණොත් හොඳ තැනක ඉපදෙන්නේ නැහැ. ඊළඟ අකුසල විතරකය තමයි විහිංසා විතරක. විහිංසා විතරක කියන අනුන්ට හිංසා කිරීම, පීඩා කිරීම පිළිබඳ කල්පනා කරනවා. රැකියාවක් කරන කෙනෙක් වුණත් ඔන්න ඔය ටිකක් පාඩි වෙලා ඉන්නේ නැතේ. මොකද ගෙදර ගියා කියලා රජ වෙන්නද? ටික රස්ති ආදු කරනවා මිනිස්සයා වැඩේ කරලා දෙන්නේ ආයතනයකට ගියාම. ඒ තමයි විහිංසා විතරක. එක්ක ගෙදරදී පොඩි තරහක් වෙලා කතා කරන්නේ නැතුව ඉන්න හිතනවා. කන්නේ නැතුව ඉන්නවා. ගස්සගෙන යනවා, මූණ අකුලගෙන ඉන්නවා. ඒ ගවයෝ කරන වැඩ, හරක් කරන වැඩ. එවෙන් බුද්ධිමතුන් තේරුම් ගන්නේ මේ හරකෙක් කියලා විතරයි. මේ මිනිස්සෙක් අන්න ඒව තමයි විහිංසා විතරක. අනුන්ට හිංසාවක් කරන්නේ හිතන්නේ, කතා කරන්නේ නැතුව ඉඳලා. පලිගන්නේ හිතන්නේ. මූණ අකුලගෙන ඉන්න එකට, කන්නේ නැතුව ඉන්න එකට, බලන්නේ නැතුව ඉන්න එකට. ඉතින් අන්න එහෙම හිංසා කරන්න එක්ක ගහන්න, බනින්න හිතනවා. මෙන්න මේවට කියන විහිංසා විතරක. අනුන්ට හිංසාවක්, පීඩාවක් කරන්න හිතීම. ඒ සිතුවිලි අතරතුර මැරුණොත් එහෙම නිරයගාමී වෙනවා. නිරයගාමී වෙනවා. එච්චර ප්‍රබල අකුසලයක් විහිංසා විතරක. ඉතින් උන්වහන්සේ දේශනා කළා ඒ බව. දේශනා කළා කිව්වා මහණෙනි මේ අකුසල විතරක නැති කරගන්න පුළුවන් ඉතුරුවක් නැතුවම නැති වෙන්නේ නම් සතර සතිපට්ඨානිය වැඩිමෙන් කියලා දේශනා කළා. ඒ වගේම මේ අකුසල විතරක ඉතුරුවක්ම නැතුවම නැතිකරන්න විදර්ශනාවෙනුත් පුළුවනි කියලා පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ විදර්ශනා භාවනාව ගැනත් බොහොම දීර්ඝ විස්තරයක් දේශනා කළා මේ සූත්‍රයේදී. නමුත් අද දේශනාව ඒ වෙත අවධානය යොමු කරන්නේ නැත. දේශනාව අවසానයි. සදහැවතුනි, ඔබ ශ්‍රවණය කරන මෙම ධර්මදේශනාවත් සිත හික්මවාගෙන සිත දමනය කරගෙන උතුම් වූ නිර්වාණය කරා ගමන් කරනු පිණිස පිනති ඔබට මහෝපකාරී වේවා. මේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අප සැම කෙරේ මෙත් සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත ධීර ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිතදීර ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.